හිරාවේ 30 වෙනි කොටසත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඔයා කලින් කොටස් බලපු නැති කෙනෙක් නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහින් කලින් කොටස් ටිකත් බලලම මේ කතාවත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යන් කතාවට. ෂෙනෝලි පිටවී යන ෂේන් දෙස බලා සිටියේ සිනාසිය. නැවත වාහනයට නැග ඇයිද පිටවී ගියේ ඇගේ නිවසටය. මොකද දුව ෂේන් හම්බුණාද? ජෝර්ජ් සුවේය. ඔහුද හදිසියෙම පැමිණෙද්ද. නමුත් තම පියාගේ පැමිණීම තවමත් ෂේන් දන්නේ නැත. මාව දැක්කම ෂොක් වුණා. මට තේරෙනවා අංකල්. තාම එයා මට කැමතියි. මට රිද්දන්න වගේ පාර හිටපු කෙල්ලෙක්ව බලෙන් කායකට දාන්න ගියා. ඇය කීවේ සිනාසිය. ජෝර්ජ් දෙයට සිනාසුනේ. ඔවුන් මේ සැරසෙන්නේ කුමකට හෝ විය යුතුය. ජෝර්ජ් නැතිනම් ෂේන් ගැන සොයා බලන්නේ නැත. ඔහු ෂේන්ටවත් ඔහුගේ පෙරබිරිඳ වන දුලාන්චිටවත් අවන්කව ආදරය කරේ නැත. ඔහුට සෑම මොහොතකම අවශ්‍ය වූයේ රොයල් ගෝල්ඩ් හි හිමිකමය. ෂේන් උදැසන වන තුරුම කාමරයෙන් පිටතට ආවේ නැත. ඔහු පිටතට එන විට කෙල්ල සිටියේ නැත. ඇය කොළ කැබැල්ලක ලියා තිබුණේ ඇය සීයාව හමුවී කාර්යාලයට යන බවය. එම කොළේ දෙස බලා සිනාසන කොල්ලා ඒ ප්‍රවේශමෙන් ඔහුගේ සාක්කුවට දාගත්තේය. කොල්ලා ඔහුගේ කාර්යාලයට යන විට ජෝර්ජ් පැමිණ සිටියේය. ඔහු අසලම ෂෙනෝලිද සිටියේය. සුහේ නිසා මොහොතකට හෝ සිනාසන ෂේන්ගේ සිනාව අතුරුදහන් විය. දැන් දෙන්නේ ජෝර්ජ් සුවේය. කොල්ලා නිහඬවම ඔහුගේ ආසනයට ගියේය. මොකටද මෙහෙ ආවේ? අසුන් ගනිමින් කොල්ලා ඇසුවේය. අද ඉඳලා ෂෙනෝලි මේ මාකටිං ටීම් එක හැන්ඩල් කරයි. මමත් මේ ටිකේ මෙහෙ ඉන්නවා. ජෝර්ජ් කීවේය. කොල්ලාට කේන්ති ගියේය. ඔයාට ඕන විදියට මේක දේවල් කරන්න බෑ. කොල්ලා කීවේය. ඔයාට තනියම බලන්න දීලා ලොකු ලොස් ටිකක් වුණානේ. දැන් මම තීරණ ගන්නවා. ජෝර්ජ් කීවේය. එහෙම කොහමද? මමයි මේකේ CEO. කොල්ලා කීවේය. තමුන් CEO විතරයි. තමුන්ගේ CEO තාම චෙයාමන්. මම මේකේ ෂෙයා හෝල්ඩර් කෙනෙක්. ජෝර්ජ් කීවේය. ඉක්මනටම අම්මගේ කොටස් ටිකත් මට හම්බ වුණාම මමයි චෙයාමන්. ජෝර්ජ් කීවේ කටකොනකින් සිනාසිය. ඔහු දන්නා තරමට දොලාංජිට හිමි කොටස් ඇයගේ මියයෑමෙන් පසුව ඒ හිමිකාරීත්වය පිළිබඳව හෙළිකිරීමට ඇත්තේ මියයෑමෙන් වසර 20කට පසුවය. මේ එළමෙන්නේ එම කාලයයි. කොල්ලාට ඇත්තේ රැකියාවක් පමණක් නිසාද ජෝර්ජ්ට හිමිකමක් ඇති නිසාම ෂේන්ටට විරුද්ධ විය නොහැකි විය. කොල්ලා සිටින්නේ කලකිරීමෙනි. එසේම කෝපයෙනි. ඔහුට සුහීට ඇමතුමක් හොදීමට අමතක විය. දුලාංජිට මෙම සිදුවීම ආරංචි වූයේ රුචිරගෙනි. ඔහු වහා කෙල්ල හමුවීමට ආවේය. අපි සීයාට කියමුද? ඔහු යෝජනා කළේය. එපා. අපිම විසඳගමු. එයා අසනීපෙන්. එයාට කියන්න එපා. එයාට පුළුවන් එයාගේ කට්ටියව මේකට දාන්න විතරනේ. අපිත් බලන් ඉමුකෝ. කොල්ලා කීවේය. කෙල්ල දවස කිව්වේ වේදනාවෙනි. වෙනදාට ෂේන් ගෙන්නෙන ඇමතුම් හෝ කෙටි පණිවිඩද ආවේ නැත. ඇය ගත්ත දෝගෙන් ප්‍රතිචාරයක් නැත. කෙල්ල නිවසට ආවද කොල්ලා සිටියේ නැත. අර කෙල්ලවත් හම්බ වෙන්න ගියාද? කෙල්ල සිතුවේ වේදනාවෙනි. ඇය රුචිරට ඇමතුමක් ගත්තාය. හෙලෝ මිස්. රුචිර ඇමතුම සම්බන්ධ කරගනිමින් කතා කළේය. සර්කෝ ආවද? කෙල්ල ඇසුවාය. සර් තාම වැඩ මිස්. අද
සර්ට ප්‍රශ්නයක් වුණා. රුචිර කීවේ. කවුද රුචිර ඔෆිස් එකේ ඉන්නේ? කියලා සොය. මමයි දොලාංජ සරුයි අලුත් බිස්නස් ප්ලෑන් එකක් හදනවා. ඇමතුම විසන්ධි කළ කෙල්ල වහාම ෂේන්ගේ කාර්යාලයට යෑමට පිටත්තිය. ඇය මගින් කෑම පාර්සල් කීපයක්ද ගත්තාය. ඔහුගේ කාර්යාලයටම පැමිණි සුහීවතට කොල්ලාට පුදුමය. එසේම ඇගේ හදිසි පැමිණීම ගැන ඔහු කලබල විය. මොකක් හරි වුණාද? ඇයි හදිසියම? කොල්ලා ඉස්සුවේය. නෑ, වැඩි කියලා ආරංචි වුණා. කෑම ගෙනාවා. ඊයේ ඉඳලා කාලා නෑනේ. කෙල්ල කීවාය. කොල්ලාට සිනාවක් ආවේ මුළු දවසටමය. අම්මෝ, කාලා එන්නම් හොඳේ. දුලාංජ කෑම පාර්සල් දෙකක් ගෙන රුචිර සමග පිට වූයේ ඔවුන් දෙදෙනාට තනිවීමට ඉඩ ලබා දෙමිනි. ඉතින් ළමයි, මං හිතනවා මේ කොටසත් කලින් කොටස් වගේ මාට දැනෙන්නේ නැති කියලා. ඔයා තාමත් අපේ සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් ලස්සන කොටසකින් ඔයාලව හම්බ වෙනකන් අදට ගිහින් යන්න. සතුටින් පරිස්සමින් ඉන්න.